රටේ අසාර්ථකම අවිධිමත්ම ෆේල් වෙච්ච මුදල් ඇමතිවරයා බවට පත් වෙලා ඉන්න වර්තමාන මුදල් ඇමතිවරයා. හැම පැත්තකින් මුදල් ඇමතිතුමනි පුතුමා ෆේල්නේ. වැඩිපුරම වංචාවල් දූෂණයන් සිදු වෙලා තියෙන්නේ වර්තමාන මුදල් අමාත්‍යවරයා යටතේ. ඉතිහාසයේ සියලුම ආණ්ඩු අරගෙන බලන්න විවිධ ඇමතිවරුන්ට චෝදනා තිබුණා. හැබැයි මුදල් ඇමතිවරයාට මූල්‍ය චෝදනා තිබුණේ නැහැ. අපරාධ චෝදනා තිබුණේ නැහැ. දූෂණ චෝදනා තිබුණේ නැහැ. හොරකම් මැරකම් වලට මුදල් අමාත්‍යාංශය ගෑවුනේ නැහැ. හැබැයි පාරේ ඉඳගෙන කියනවා මම හොරකම් කරන්නෙත් නැහැ. මගේ පිටිපස්සේ ඉඳගෙන ඇමතිවරුන්ට හොරකම් කරන්නත් බෑ. මගේ മന്ത്രിවරුන්ට හොරකම් කරන්නත් බෑ. එහෙම හොරකම් කරන එකට මගේ ආණ්ඩුවේ ඉන්නත් බෑ කියලා. අන්න ඒ වචන තමයි ජනාධිපතිතුමා අපි කියන්නේ. මේ ඩොලර් මිලියන 2.5 හොරකමක් මෙතන තියෙන්නේ. මේක පැහැදිලිවම හොරකමක් වංචාවක් මෙතන තියෙන්නේ. ඒක නෙමෙයි නම් ඔප්පු කරලා පෙන්නන කාලය හරිනේ. හැකර් කෙනෙක්ගේ පිටින් දාලා බොරුවක් ගොතලා ජාත්‍යන්තර බොරුවක්. දේශීය බොරුනේ මෙච්චර කල් කිව්වේ. ජාත්‍යන්තර බොරුවක් ගොතලා රටේ ජනතාව අන්දලා අද අපි හිඟා කනවා ජනාධිපතිතුමා. අපේ දරුවෝ හිඟා කනවාද? ඩොලර් මිලියන 2.5කට ඔබතුමාලා ඇරලා තියෙන්නේ. ඒකේ සම්පූර්ණ වගකීම තියෙන්නේ මුදල් ඇමතිවරයා විදියට ඔබතුමාට. ඒක හොරකමක්ද නැද්ද? මේම දෙයක් සිදු වුණාද නැද්ද? මේකේ අවසාන බලධාරියා කවුද? මේක කාගෙන්ද අය කරගන්නේ කියන කතාවත් මුදල් ඇමතිතුමා විදියට ඔබතුමා අද වෙනකන් කතා කරලා නෑනේ. මුදල් ඇමති